ඉතින් අපි දෙවනි දවසටත් කනගාටුවෙන් වුණත් හම්බන්තොට ගුවන් පාලම මත අද රැඳී සිටින්නේ. ඒ අපි මීට කලිනුත් කතා කරපු හම්බන්තොට වීදි පහන් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම අපි එදා දවසේ පෙන්වා දුන්නා ඇයි හම්බන්තොට මේ වීදි පහන් පද්ධතිය අවශ්‍ය, මොකද්ද මේ වීදි පහන් පද්ධතියට සිද්ධ වෙලා තියෙන්නේ, හම්බන්තොටට මේ වීදි පහන් පද්ධතියෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන කාරණාව අපි සාකච්ඡා කරා. ඉතින් නැවතත් අපි පෙළ ගැස්සුවොත් අපිට පුළුවන් කියන්න මේ වීදි පහන් පද්ධතිය කෝටි ගණනක්වත් තින මහජන මුදල් භාවිතා කරලා තමයි ඉදි කරලා තියෙන්නේ. ඒ ඉදිකිරීම දැන් අවසන් කරලා ජනතා අයිතියට පත් කරාට පස්සේ නැවත විවිධ ආණ්ඩු විසින් විදුලි පහන් පද්ධතිය නිවා දමලා අයින් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක සොර සතුරන්ගේ ග්‍රහණයට නතු වෙලා කෝටි ගණන් වටින මහජන දේපලක් හොරකම් කරලා විනාශ වෙලා තිනවා. අද වෙන විට ස්වභාවිකව වීදි පහන් පද්ධතිය පවත්වා යාම නිසා සම්පූර්ණයෙන්ම අක්‍රිය තත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක නිසි නඩත්තුවට ලක් කරන්න කියන කාරණාව අපි මතක් කරනවා. ඒ වගේම මේ වීදි පහන් පද්ධතිය නොමැති නිසා ක්‍රියානතුරු ගණනාවක් මේ ප්‍රදේශයේ අවට ප්‍රදේශයේ සිද්ධ වෙලා තිනවා. ඒ නිසා ඒ වීදි පහන් පද්ධතියේ අවශ්‍යතාවය ඉතාමත් බරපතලයි. ඒ වගේම වනාලි තර්ජනය මේ ප්‍රදේශයේ පුරාවටම තියෙනවා. ඉතින් මහා මාර්ගයේ මේ මෑතකත් විදේශිකයෙකුට වනාලියෙක් පහර දෙනවා. ඒක දවල් කාලයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක වීඩියෝ ගත කරනවා. නමුත් රාත්‍රී කාලයේදී අලියගේ ළඟට යනකම් අපිට පේන්නේ නැහැ මේ තීන වීදි පහන් පද්ධතිය අක්‍රිය වෙලා තියෙන නිසා. ඉතින් ඒ ගැටලුවක් තියෙනවා. ඒ වගේම ජනතාවට සොර සතුරන්ගේ එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ පයින් ගමන් කරන මිනිස්සුන්ට විවිධ අයුතුකම් සොර සතුරන්ගේ විවිධ අඩත්තේට්ටම් වලට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා රාත්‍රී කාලේ. ඒ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන්ුත් මේ ගැටලුව නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට විශේෂයෙන්ම වෙළඳ සංගමය සහ අනෙකුත් ව්‍යාපාරික ප්‍රජාව මහජනතාව ඇති හැකි සියලු දෙනාම ඒකරාශී වෙලා විවිධ වැඩසටහන් සිද්ධ කරමින් මේ හම්බන්තොට දියුණුවට අවශ්‍ය සංචාරක කර්මාන්තය මේ හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාප්ත කරන්න අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තියෙනවා. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය මේ ප්‍රදේශයට ලැබෙමින් තියෙනවා. ඉතින් ඒක තවදුරටත් වැඩි වෙන්න නම් මේ නගර අලංකරණයට යොදාගත්ත මේ වීදි පහන් පද්ධතිය ක්‍රියාත්මක වීම අනිවාර්යයි. ඒ නිසා ඒ ගැටලුවක් තියෙනවා. මෙන්න මේ කියන කාරණා සියල්ලම සැලකිල්ලට අරගෙන අපි නිසි බලධාරීන්ගෙන් නිලධාරීන්ගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වීදි පහන් පද්ධතිය ඉතාමත් කඩිනමෙන් ඉතාමත් ඉක්මනින් මේ ජනතා අයිතියට නැවතත් පත් කරන්න මේ වීදි පහන් පද්ධතිය ක්‍රියාත්මක කරන්න කියන කාරණාව අපි මතක් කර සිටිනවා. ඒ වගේම අපි පළවෙනි වීඩියෝ දාලා දින කීපයකට පස්සේ පරිපාලන සංකීර්ණයේ ඉදිරිපිට හම්බන්තොට වීදි පහන් ප්‍රමාණයක් සවි කරලා ඒ වීදි පහන් ප්‍රමාණයේ ආලෝකය ඒ ප්‍රදේශයට ලබා දීලා තිනවා. ඒකෙන් ඔවුන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපි දකින විදියට සහ අපිට ලැබුණු තොරතුරු අනුව වනාලින්ගෙන් ආරක්ෂාව ලබා ගන්න සහ පරිපාලන සංකීර්ණයේ ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් පොදු මහජනතාව සියලු දෙනාම භුක්ති විඳින මේ සම්පූර්ණ ප්‍රදේශයේම විදුලි පහන් පද්ධතිය ක්‍රියාත්මක නොකර පරිපාලන සංකීර්ණය ඉදිරිපිට පමණක් ක්‍රියාත්මක කිරීමෙන්ම මහජනතාව සම්බන්ධයෙන් තියෙන ආකල්පය, මහජනතාව සම්බන්ධයෙන් දක්වන ආකල්පය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ආණ්ඩුවෙන් අපිට යම් වැටහීමක් ගන්න පුළුවන්. ඒ නිසා අපි බොහොම කාරුණිකව ඉල්ලනවා එසේ කරන්නේ නැතුව පොදු මහජනතාවට භාවිතා කරන්න මේ සියලුම විදුලි පහන් පද්ධති ක්‍රියාත්මක කරන්න. මේක රජයට ලොකු පිරිවැයක් නම් ලොකු බරක් නම් පුද්ගලික අංශයේ සෝල සමාගම් දැවැන්ත ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඔවුන්ගේ අනුග්‍රාහක දායකත්වය ලබා ගනිමින් ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ උපක්‍රමයක් විදියට මේ වීදි පහන් පද්ධතිය නඩත්තු කිරීමට ඔවුන්ට ලබා දීමේ ක්‍රමවේදයක් හෝ සලකා බලන්න කියන ඉල්ලීම අපි කරනවා මේ වෙලාවේ. ඒ වගේම විශේෂයෙන්ම මේ වන විට පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම අවසන් වෙලා ඒ අවශ්‍ය නාගරික මන්ත්‍රීවරුන් නගරාධිපතිවරුන් පත් කරමින් යනවා. විශේෂයෙන්ම හම්බන්තොට මහනගර සභාවෙත් මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් තියෙනවා නගරාධිපතිවරයා සහ නාගරික මන්ත්‍රීවරුන් පත් කරන්න. ඉතින් නවක කණ්ඩායම කවුරුණත් මොන පක්ෂේ වුණත් මොන කෙනා වුණත් අපි ඉල්ලා සිටිනවා ඔබගේ පළමු රාජකාරිය කරගන්න මෙන්න මේ දැවැන්ත ගැටලුව විසඳන්න මේ හම්බන්තොටට අත්‍යවශ්‍ය අංගයක් වෙලා තියෙන මෙන්න මේ වීදි පහන් පද්ධතිය ක්‍රියාත්මක කරන්න අලංකරණයට සහ ආරක්ෂාවට සහ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් මේ කටයුත්ත සිද්ධ කරන්න කියන බොහොම ගෞරවනීය ආයාචනාවත් අපි මේක මම සිද්ධ කරනවා. බොහොම ස්තුතියි.